අද උදේ සිටම කොළඹ නගරයට සාමාන්‍ය තරමක වර්ෂාවක් පැවතුණි. සේය නම් අද ලැස්සට සීතලක් නිසා උදේ වරුවම නිදි. එක්වරම අවදි වුණු සේයා විසිත්ත කාමරෙ දෙසට ගමන් කරේ අඩ නින්දෙන්ම වගේ. පුංචි ටෙඩි බෙයාස්ලගේ රටා වැටුණු සුදු පැහැති දිග කලිසමක් හා කළු පැහැ අද්දික තරමක් ලොකු ටී-ෂර්ට් එකකින් සේයා සැරසී සිටියේ. උග්‍ර නින්දක සිටි නිසා කොණ්ඩේද තරමක් අවුල් වී පැවතුණු අතර තාමත් නිදිමත පහළ වී නොගිය නිසා ඇස් බාගෙට අඩවන් කරගෙන පැමිණි ඇය විසිත්ත කාමරේ රූපවාහිනිය අසලම තිබූ අසුනක් මතට පැන එහි පුටු ඇන්දකට කකුල් දෙකම දමාගෙන නැවතත් ඇස් දෙක පියාගෙන නිදන්නට විය. අම්මෝ පුදුම හීතලක්. එලෙස ඇය තමාටම මුණ ගන්නට විය. ඒත් තප්පර ගණනක්වත් ගත වූයේ නැත. ඇයට දැනුනේ අමුතුම හැඟීමකි. ක්ෂණයකින් ඇස් විවර කර වහා ඉදිරිය දෙසට බෙල්ල හරවා බැලූ කල ඇයට වලක් කපා වැළලෙන්නට තරම් ලැජ්ජාවක් ඇති විය. ඔව්, ඇයගේ ලිප ගැටුමේ කෙදිනකවත් දැක නොමැති නාඳුනන තරුණයන් දෙදෙනෙකු තමා දෙස විශාල කරගත් දෙනෙක් වලින් බලා සිටින අන්දමය. ඒ අතරින් කද කළු පැහැයෙන්න සැරසුණු එක් තරුණයෙක් ඇහි පිල්ලමක් හෝ නොගස සේයා දෙස බලා සිටි අමුතුම වූ බැල්මකිනි. එමෙන්න ඊට යාබදසුනක වාඩි වී අද නම් උඹේ නම්බුව ඉවරයි වැනි බැල්මකින් ඇය දෙස බලාගෙන සිටිය විහස්ත ඇයගේ දිනෙතට හමු නොවුණා නොවේ. මේ සියල්ල තත්පර ගණනක් ඇතුළත ග්‍රහණය වූ සේයා වහා පුටුවෙන් පැන නැවත ඇගේ කාමරයට පැමිණියේ කිනම් ආකාරයටදයි ඇයට මතකයක්වත් නැත. මේ අතර සාලේ සිටි එක්තරා තරුණයෙකුගේ දෙස් හරි අපූර්ව ආකාරයට දිලිසිනි. එමෙන්ම යම් ලැජ්ජාවක් ඇති වුණු නිසාවත්දෝ ඔහුගේ මුහුණද තරමක් රතුව පැවතුණි. මේ අතර ඊට යාපුරසනේ සිටි තරුණයා නම් තමාට පහළ වූ සිනහව පාලනය කරගෙන සිටි දැඩි වෙහෙසක් දරයි. ඒත් එකවරම අම්මෝ ඒ මොකක්ද උනේ යනුවේ තිමිද සිනාසෙන්නට විය. එහෙත් ආකාශයේ අති භයානක බැල්ම දුටු තිමිරට නැවත සිනහසෙන්නටද අමතක විය. මම මේ නිකන් නවුනේ ආකාශ දන්නේ නැද්ද? මට පොඩි වැඩක් මතක් වුණා. තිමිර කිව්ව දේ ඇහුණ විහස් නම් තිමිර දෙස බැලුවි හින්දි හිනාවකි. මේ පොඩි එකෝ ඔබ මාව විහිළුවට ගත්තද? උඹලගේ ලව් කිරුවාවන් නිසා අපි තමයි දුක් විඳින්නේ. උඹලාට උදව් කරන්නත් ඕන, උඹලගේ ගණන් බලන්නත් ඕන. තිමිර එහෙමදී විහස්ටත් වදින්නට ඒ මොකද විහස් වසර ගණනාවක සිට ආදරය කරනුයේ ආකාශගේ සහෝදරිය වන අශිනි සේත්මා හටේ. ඔව්, ආකාශ සේයට ලං වෙදී අශිනි ගොඩම්ම ලං වුණේ පෙර පාසලේ පටන් පස්වන ශ්‍රේණිය දක්වා ඇගේ හොඳම මිතුරා වුණ විහස්ට. විහස් අවුරුදු 10 දී කොළඹින් නැවත පැමිණියත් ඔහුට තම පුංචි මිතුරිය නිරතුරුව මතක් විය. මීට වසරකට පෙර ආකාශ ඔහුගේ ලංකාවේ සිටින සමීපතමයෙකු වන විනෝද්ගේ මාර්ගයෙන් විහස් හා සම්බන්ධ විය. ආකාශට ඕන වුණේ විහස් සරහා සේය ගැන තොරතුරු දැනගන්න. ඔහුගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව විහස්ට තේරුණා තම සොයුරියට ආකාශ තරම් ගැලපෙන වෙනත් කිසිවෙක් නොමැති බව. තමාට කරන උදව්වට ප්‍රතිඋපකාරයන්ට අවශ්‍ය මොනවදයි ආකාශ විහස්ගෙන් ප්‍රශ්න කළ අතර ඒත් ඔහුගේ අනපේක්ෂිත පිළිතුර නිසා ආකාශ දුරකථන සංවාදයේ අතරතුර ගොළු වූයේ අතිශය පුදුමයට පත්වය. ඒ මොකද විහස් දුන් පිළිතුර තමයි මට අශිනිව ඕන මං එයාට ආදරේ. විහස්ගේ අතට ඔහු 11 වන ශ්‍රේණියේදී දුරකථනයක් ලැබුණා. කොවිඩ් වසංගතය නිසා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය වූ බැවින් සේයගේ අප්පච්චි තම දුවටත් පුතාටත් කොහොම හරි දුරකථන දෙකක් අරගෙන දුන්නා. දුරකථනය ලැබුණම ඔහු මුලින්ම පරීක්ෂා කරේ අශිනිට Facebook ගිණුමක් තියෙනවද කියලා. නෑ, ඔහුට එවැනි ගිණුමක් හමු නොවිනි. නැවතත් වසරකට පසු ඔහුගේ නිරතුරු පරීක්ෂාවේ ප්‍රතිඵලයක් විදියට ඇයගේ Facebook ගිණුම ඔහුට සොයාගත හැකි වූයේ විහස්ගේ සතුට දෙගුණ තෙගුණ කරමිනි. ඔව්, පුදුමයට කරුණම් විහස් අශිනි පෙම්වතුන් වී දැනට වසරක් පමණ ගතව තිබීමයි. දුරකථනය හරහා ඔවුන් පුළුවන් වෙලාවට සම්බන්ධ වන අතර විහස්ලා නුවරඑළි පැමිණි අවස්ථාවක අශිනිත් තම පාසලේ ශේෂ චාරිකාව සඳහා නුවරඑළි පැමිණ තිබුණු අතර ඔවුන් දෙපළගේ වාසනාව මොනතරම්ද කියනවනම් ඔවුන් කිනිකාට වසර ගණනාවකට පසු ප්‍රථම වරට හැබවීම දැකගත හැකි වූයේ දෙදෙනාගේම ඇස් කඳුලින් තෙත් කරවමිනි. අයියෝ, මටම ලැජ්ජාවක් දුනේ වසර ඕන්ඩියානේ. සේය මෙහෙම කියන්නේ මූණත් අත් දෙකින් වහගෙන ඇඳේ දෙපසට පෙරලෙමි. ඉන්පසුව සේය වොෂ් දමා ලාරෝස පැහැති තරමක් දිග ගවුමකින් සැරසුනි. බේබි කලෝන් ආදී විලවුන්ද ඇඟ ගල්ලමින් සිටි ඇයගේ අවධානය බිඳී ගියේ මේධාවී අයට කතා කරන හඬ ඇසීමෙන්. ලොකු පොඩ්ඩකට මෙහෙට එන්න. පැය එකහමාරක පමණ කාලයකුත් ගතව තිබුණු නිසා සේය හිතුවේ නිවසට පැමිණ සිටි ආගන්තුකයෝ දෙන්න අපහු යන්නත් කියලා. නමුත් විසිත්ත කාමරයට පැමිණි සේයගේ බලාපොරොත්තු සුන් වූයේ තවමත් රැඳී සිටින ආගන්තුකයින් දෙපළ දැකීමෙන්. ඇය වහා මේධාවිට මුවා විය. මේ අතර මේධාවගේ උරහිස් අතරින් තමා දෙස බලා වූ නෙත් යුගලක් දැකීමෙන් ආකාශට කටකොණකින් සිනහවක් පහළ විය. මේ කෙල්ල මගේ අස්සේ හැංගිලානේ ගමන. ඉතින් සිහිලල් අයියත් එක්ක කතා නොකර හිටියම ඔහොම හරියනවද? මොකක් සිහිලල් අයියා? කෝ සිහිලල් අයියා? මේධාවිට මුවා වී සිටි සේයා එහෙම විසිත්ත කාමර ඉදිරියට පැමිණ හොඳින් ආකාශලා දෙස විපරම් කරන ගමන්
ඉතින් මගේ චූටිට මාව අඳුරගන්න බැරි වුණාද? සිහිරල් සියගෙන් එහෙම වාඩි වී හිඳි අසුනේ නැගී සිටිමි.